අය බොහෝ වේවා. කාලයකට පස්සේ වීඩියෝ එකක් කරන්න හැදුවේ. ඉතින් මේ වීඩියෝ එක ටිකක් කල් යන වීඩියෝ එකක්. ඇත්තටම මේ වාහනේ Mitsubishi Lancer A70 කියන මොඩල් එක. අපි සාමාන්‍යයෙන් මේකට ෆ්ලැට් ලයිට් එක කියලා කියනවා. ඉතින් මේ ෆ්ලැට් ලයිට් වාහනයක් ඇත්තටම මංගාව තියෙනවා දැන් අවුරුදු 15ක් විතර. ඇත්තටම මේ වාහනේ ගන්න මම හිතුවේ අලුත් වැඩියා කරන්න තමයි දැනට අවුරුදු 15කට විතර කලින්. ඊට පස්සේ ගත්තට මට මේක එහෙම හදන්න උනේ නෑ. නිකන් පදින්න පුළුවන් තත්ත්වෙ තිබිච්ච වාහනේ. ඊට පස්සේ මට අර පොඩි උණ හැදෙනවනේ අපිට එක එක උණ රෝග. ඉතින් ඒ වගේ උණක් හැදිලා මට හිතුණා මේක දැන් හදන්න කාලේ හරි කියලා. ඇත්තටම මේක හොඳම තත්ත්වේ නෙවෙයි. ඔය බොඩි දිරුම් හැම තිබුණා. ඒ නිසා මම අඩු මුදලකට ගත්තේ. ගෙනහල්ලා අවුරුද්දකට විතර පස්සේ මට මේක ගලවන්න හිතුණා. ඊට පස්සේ මම මේක ගැලෙව්වා. ගලවලා ඔක්කොම කෑලි ටික ගලවලා වාහනේ එක පැත්තකට ඇලකලා ඒ විදිහට මේ තවමත් තියෙන්නේ. ඒ අවුරුදු 14ක් තිස්සේ මේ ඇල කරපු විදිහට තමයි මේ වාහනේ තියෙන්නේ. ඉතින් මට දැන් ආයෙත් හිතුණා මේක ගලවලා එතකොට අවුරුදු 14කට පස්සේ ආයෙත් හිතුණා මේ වාහනේ හදන්න ඕනි කියලා. දැන් ඒ නිසා මම ආයෙත් මේ වැඩේ පටන් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එපිසෝඩ් එකකින් එපිසෝඩ් එකට කොටස හරි මම මේක මගේ channel එකේ සම්පූර්ණයෙන්ම හදන හැටි පෙන්නනවා. මම හදන හැටි මේක මමයි කරන්නේ. ඒ නිසා මුලින් තියෙන හැටි මට ඔබට පෙන්වන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේක නිකන් පොඩි ට්‍රේලර් එකක් වගේ එකක් විදිහට මම ඔයාලට පෙන්නන්නේ. මේක තියෙන තත්ත්වේ ඇත්තටම මේක මේ විදිහට අපි බලමු. මේ තියෙන්නේ මේ වාහනේ තියෙන හැටි. ඉතින් ගෙවල් දෙක අතර මේ විදිහට අනිත් පැත්ත ගහලා සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ඔය තියෙන්නේ දිරුම් තියෙන තැන්. ඉතින් මෙතන මේක දැන් ඇත්තටම කුණු ගොඩක්. ඇත්තම කතාව මේක දැන් කුණු ගොඩක්. ඉතින් මේක සුද්ධ කරලා අරගෙන මේ පේනනේ කොහුලනු තියෙනවා. මේ ග්ලව්ස් එක නම් මේ මම හිතන්නේ මේ ළඟදි දාපු එක. සපත්තුවේම තියෙන කුණු එකතු කරන තැනක්. මේ ගොගල් එකක් තියෙනවා. එතන තියෙන අනෙක් බඩොත් මේ වාහනේ සමහර ඒවා. ඉතින් මේ තියෙන්නේ වාහනේ දිරුම් තියෙන තැන්. ඔය ලොකුවට දිරලා තියෙනවා. ඇත්තටම ඕවා නම් තිබුණ දිරුම්. ඊට පස්සේ මේ සමහර තැන් එහෙම දිරලා තියෙනවා. මේ අර චැසියේ තියෙන තැන් සමහර තැන් දිරලා මේ කැපුම් මේවා මම හදපුවා නෙමෙයි. ඔය වාහනේ තිබිච්ච හැටි කලින් හදපු අය හදලා තියෙන හැටි. ඒකට මෙතන මේක පාස්සලා නැහැ. ඊට පස්සේ මේ කැපුම මම ගහපු එක. මේ සේලයින් බටයක් තියෙන්නේ. ඉතින් ඒ වගේ කරන මේ ගොඩක් දිරලා මෙන්න මේ දිරුම් මම වාහනේ අනිත් පැත්ත හැරෙවුවට පස්සේ තමයි ඔය දිරුම් ටික දිරලා තියෙන්නේ. ඕවා ඔහොම දිරලා තිබුණේ නැහැ කලින්. නමුත් මම හරවලා තිබුණාට පස්සේ මේ වගේ මේක ඉස්සරහින් දිරනවා. දිරලා ගැලවෙන්න පටන් ගන්න තියෙනවා. මේවා ඔක්කොම අලුතෙන් දාන්න වෙනවා. කෑලි ටික අලුතෙන් සම්බන්ධ කරලා දානවා. මේ ඉස්සරහා මෙහෙම ඇත්තටම දිරලා තිබුණේ නැහැ. මේ තියෙන එන්ජින් එකත් ඔක්කොම ගලවලා තියෙන්නේ. මේක Mitsubishi 4G33 එන්ජින් එකක් තියෙන්නේ. ඉතින් ගියර් බොක්ස් එක වෙනම තියෙන්නේ. ගියර් බොක්ස් එක ගියර් 4 ඔරිජිනල් එන ගියර් 4 ගියර් බොක්ස් එකක් තියෙන්නේ. එන්ජින් එකෙන් මොකුත් කරලා නැහැ. මේ එන්ජින් වල වෙනම පෙන්නනවා BTDC before TDC කියන එක. මේවා තියෙනවා. ඉතින් මේ සාමාන්‍ය දැන් මේක අතින් දිරලා තියෙන තරම කොච්චරද කියනවා නම් අතින් කෑලි ගලවන්න පුළුවන් ප්‍රමාණයටම දිරලා තියෙන්නේ වාහනේ. මේවා මෙතන මේ ටික යට දිරලා තියෙනවා සම්පූර්ණයෙන්ම. ඊට මේ ඉස්සරහා පැත්ත දිරුවේ මම අනිත් පැත්ත හැරෙවුවට පස්සේ අනිත් දිරුම් ඔක්කොම තිබුණා. මේවා මේ මම හැරෙවුවට පස්සේ මේ කාස්සේ තව කුණු ගොඩක් වෙනම තියෙනවා. අර ඇතුලෙන්
අපිට දෙකේ දැලක් පේනවා, කම්බි දැලක්. ඔකාසේ තව හෙන්න කුණු ගොඩක් තියෙනවා. මේක ASCII සරප හැවකුත් තිබිලා මම අයින් කළා අර කුහර ASCII. ඉතින් මේවා මම ගන්නකොට තිබුණේ ඒවා හරියට පාස් කරලා නැහැ, නිකන් කාපට් දාලා උඩින් වහලා තිබුණේ. ඉතින් මේවා ඔක්කොම හදනවා. මේ පැත්ත මම මෙතන කැපුවා මම ඉස්සෙල්ලා ඔය දැන් අවුරුදු 14කට කලින් කපපු කැපුමක් තියෙන්නේ. මම කෑලි දිරපු කෑලි කපලා අයින් කළා මිසක් අලුතෙන් පාසන්න ගියේ නෑ. පාසන්න උනේ නෑ මට. ඒක මොකද මන්ද මං හිතන්නේ ගලවපු නැකත හොඳ නැතුව වෙන්න ඇති. ඒ නිසා කොහොම හරි මේ දිරුම් ඔක්කොම මෙතනත් මේ දිරුම තියෙන එක ඔය තිබිච්ච හැටි මම පාස්සලා නෙවෙයි. මේවත් එහෙමයි. ක්වොලිටියට වැඩ මම පාස්සලා නැහැ. මේ දිරුම් මේවා මම මේ කැපුවා. කපලා හදපුවා දැන් නෙමෙයි. අවුරුදු 14කට කලින් කපපුවා තමයි ඔය තියෙන මේ දොරවල් ටික වෙනම තියෙනවා. ඔක්සිජන් බෝතලේ වෙනම තියෙනවා. බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. කරුවලයි හරි මේක ඇතුලේ තියෙනවා තියෙන ටයර් එකක් මේකෙම වාහනේම ටයර් දැල අතන තියෙනවා. තව මොනවද කුණු ගොඩක් තියෙනවා. තියෙන්නේ පිටිපස්සේ වීල් එක ඩ්‍රම් එක වීල් එකේ ඕක ඇතුලේ හැමම තියෙන්නේ. ඊට පස්සේ මේ දිරුම් ගොඩක් දිරලා තියෙනවා. මේ සේරම කපලා අලුතෙන් හදන්න ඕනේ. මේ පතුරු ගැලවෙනවා මේවා සම්පූර්ණයෙන්ම දාන්න වෙනවා. ඊට පස්සේ මේ බ්‍රේක් ලයින් ටික තමයි හරහට තියෙන්නේ. පෙට්‍රල් ලයින් තියෙනවා. ඒවත් එක්ක මේ තියෙන්නේ දිරලා පස් වෙලා මේවා නම් මේ පස් නෙමෙයි දාපු අර ටයර් එකේ මදුරුව පිරෙනවට ඩෙන්ගු බලන්න ආවා ගෙදෙට්ට. ඒ නිසා ඒ ටයර් එක වෙහෙන්න දාපු පස් තමයි ඔය තියෙන්නේ. මේ මෙහෙම මේවා දිරලා තියෙන්නේ. මේ දිරුම් ඔක්කොම තිබුණා මම ගන්නකොට. ඉතින් අවුරුදු 14ක් කොහොමද දිලා තියෙන්නේ මඩ බැඳිච්ච හේදිලා. ඒකට ගොඩක් ලොකු අසාධාරණයක් වුණා මෙයාට. ඉතින් මම ඒක පියවන්න තමයි උත්සාහ කරන්නේ. මේ තියෙන්නේ එක්සෝස් මැනිෆෝල්ඩ් එක සයිලන්සර් එකට එනම මේකත් එක්ක මේ ඔක්කොම වෙනම කෑලි ඔක්කොම තියෙනවා. මේ දිරුම් හැමතැනම මේකෙත් මේ අර නැව් පේන්ට් එක මම හිතන්නේ යටට ගහලා තිබුණා. ඒක ගැලවෙනවා දිරලා සම්පූර්ණයෙන්ම දිරලා තියෙන. ඉතින් ලොකු වැඩක් තියෙනවා. අනා මේ විදිහට මලකඩ හොඳටම තියෙනවා. මේවා මම පාසපුවා නෙවෙයි. ඔය ඔක්කොම එහෙන් පාසලා තිබිච්ච මම ගන්නකොට ඒ පාසලා තිබිච්ච ඒවා. ඉතින් ඔන්න ඔය හැටියට තමයි නැතන අර පතුරු තාඩු තින වෙනම පාසපුවා. මේ ඔක්කොම මම මේ තියෙන ෂොක් එක පිටිපස්සේ ෂොක්. ඔකට දුනුත් දෙනවා. දුනු ටික එහෙම අයින් කරලා තියෙන හොයා ගන්න ඕනේ. මේක ෂොක් එක මේ විදිහට මේ ඇදෙනවා. එහෙම මේ නෑ ෂොක් දෙක සවුත් වෙලා තියෙන්නේ. එළියට ඇද්දම ඇදෙන වගේම ඇතුළට තල්ලු කළා මේ විදිහට යනවා. එහෙම වෙන්නේ නෑ. ෂොක් එක බහැලා තියෙන්නේ. ඒව අලුතෙන් දාන්න වෙනවා. අපි බලමු ඊට පස්සේ අපි කොහොමද කියලා මේක කාර් එක ගොඩ දාන්නේ. ඇත්තටම මේ කාර් එකට ලොකු අසාධාරණයක් වුණා මන් නිසා. දුවපු වාහනේ ගැලෙන්නේ මම. නැත්තම් මේකට තව කාලයක් දුවන්න තිබුණා. මේක මට වැඩි වයසයි. මම හිතන්නේ 1000 මම බලලා දාන්නම් පොතේ ඇති අවුරුද්ද. කොහොමද අවුරුදු 50කට වැඩි මේ වාහනේට වයස. නමුත් ඇත්තටම කිසිම කරදරයක් නැතුව දුවපු වාහනේ කාබියුලේටර් මොඩල් එක. ඉතින් මේකේ හැම කොටසක්ම තියෙනවා. ඔක්කොම තියෙනවා. ඒක හදන එක ලොකු ප්‍රොජෙක්ට් එකක්. ගොඩක් කල්යයි. මට තියෙන වෙලාවත් එක්ක මම හැම වෙලාවෙම කොහොම හරි මෙතනින් ඉස්සරහට මේක හදලා ඉස්සරහට channel එකට දානවා. එකතු වෙලා ඉන්න. එතකොට බලන්න පුළුවන් වැඩේ කොහොමද කියලා. ඔය අඩුපාඩු කියන්න ඕනි අනිවාර්යයෙන්ම මම බලාපොරොත්තු වෙනවා. මේක හොඳ කියනකට වැඩිය මේකේ හැදෙන්න ඕනි දේවල් ටික මෙහෙම වෙන්න කියලා ඔබ අදහස කියන්න මට ඒක වටිනවා. මොකද මට ගොඩක් අත්දැකීම් මෙහෙම නැහැ. මං ඉස්සෙල්ලම ගත්ත වාහනේ මේක. ඒක ගත්තේ හදන්න. ඉතින් මට ඒක හදන්න ඕනේ නැති නිසා දැන් මම ඒක හදනවා. ඉතින් ඔබේ අදහස් ඕනි මට මේ ගැන දන්න අය ඉන්නවා නම් බලලා මට අදහස් කියන්න මෙහෙම කියලා. ඒක මට වටිනවා. මම ඒක බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ අදහස් උපදේශුත් එක්ක තමයි මේක හදන්නේ. හැබැයි මේක හදන්නේ මමමයි.
වෙන කිසි කෙනෙක් ගන්නෑ. මම්ම හදලා මම්ම පේන්ට් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දිගටම එකතු වෙලා ඉන්න channel එකත් එක්ක. එතකොට ඔබට පුළුවන් මේක දැනගන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා තියෙනවා නම් අදහස් මොනවා හරි පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ආයුබෝව වේවා. හමු වෙමු නැවතත් තවත් වීඩියෝ එකකින්.